අද පෝය දවසක්. හවස හිතුන බීච් එක පැත්තට යන්න. මල්ලිගේ ෆැමිලි එකත් එක්කම අපි පිටත් වුණා. මීගමුවේ පරිසරයත් ඉතින් වෙන්නමම වයිබ් එකක්නේ. මීගමුවේ බීච් කිව්වම හැමෝම යන්නේ බ්‍රවුන්ස් බීච් පැත්තට. පෝය වගේ නිවාඩු දවස්වලට එතන මිනිස්සු පිරිලා. පාරෙත් හරියට ට්‍රැෆික්. ඉතින් මේ වගේ දවස්වලට මම යන්නේ මේ දුංගල් පිටිය බීච් එකට. ඒ පාරෙම මෙන්න මේ අරුතිනි බීච් කියන තැනත් හොඳයි. කඩේකින් කන්න ජාති ටිකක් දාගත්තා. මෙන්න මේ පුංචි පාරෙන් තමා බීච් එකට යන්න තියෙන්නේ. මෙතන බාරව ඉන්න බලු මහත්තයා. අද නම් මුහුද සැරයි. බීච් එකේ වැලි තීරුවත් සෑහෙනට අඩු වෙලා. මුහුදු රලක් කියන්නේ සොබාදාමේ අසීමිත ශක්තියේ එක් හුස්මක්. ඒ බලය මේ වගේ දැනෙනකොට තමයි හිතෙන්නේ අපි කොතරම් නම් කුඩාද කියලා. බීච් එක ටිකක් අපිරිසිදු වෙලාද. ගොඩක් කුණු මුහුදෙන් ගොඩට ඇවිල්ල බීච් එකේ. මුහුද රළුවීමත් එක්ක පතුලේ තිබ්බ කුණු ගොඩට ආව බවක් තමා පේන්නේ. මොකද බලන්න මේ කුණුවලත් සමුද්‍ර ජීවිය පිරිලා. පණ තියෙන බෙල්ලු. මේ පොඩි ඇට තියෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවින් ආපුවා. මතකද 2021දී වුණ එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ සිදුවීම? ඒකේ අපද්‍රව්‍ය තාමත් තියෙනවා. සොබා දහමේ කසල ශෝධකයෝ. ගෙදර ඉන්න ලව්බර්ඩ්ස් ලට දෙන්න දැලි පොතු රැක්ම එකතු කර ගත්තා. දුංගල් පිටිය බීච් එකේ තියෙන හයිලයිට් එක තමා මෙන්න මේ කොටේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තාම හොයාගෙන නැතිවුණාට මේ කොටේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලාම මෙතන තිබ්බ කියලා තමා ජනවහරේ තියෙන්නේ. බලන්න මේ කොටේ ලස්සන. මෙතන වාඩිවෙන්න තැනක් තිබ්බෙ නැති නිසා අපිට සිද්ධ වුණා ආසන පහසුකම් සලසා දෙන්න. එතනම වාඩි වෙලා අරන් ආව චිකන් රොටියක් කෑවා. තිබහට බොන්න ගෙනාව බීම එකකුත් බිව්වා. චිකන් රොටි කෑල්ලක් මේ බලු මහත්තයටත් කන්න දුන්නා. එයත් පැත්තකට අරන් ගිහිල්ලා නිදහසේ එක කෑවා.
සන්සෙට් එකේ ටයිම් ලැප්ස් එකක් ගන්න හිතංගාවත් ට්‍රයිපොඩ් එක අරන් එන්න අමතක වෙලා. ඒ අස්ස කොල්ල කොටේ නාවනවා ඒකස්සෙන් වතුර වැටෙන හැටි බලනවා. සරල ආතල් තමා පොඩි උන්ට තියෙන්නේ ඉතින්. ඉරත් බැහැලා කළුවර වැටීගෙනවා. අපි කොටේට නැගල සාකච්ඡා කරා මුහුදට පනිනවද ගෙදර යනවද කියලා. ඉර බැස්සම අනික් පැත්තෙන් හඳ පායලා. පෝය නිසා ලොකුවට ලස්සනට හඳ පේනවා පොල් ගස් අතරින්. අපි ගෙදර ආවා. අපේ අනික් වීඩියෝ සුත් බලලා ලයික් එකක් දාලා අපිව සබස්ක්‍රයිබ් කරම්ම යන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු.